ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සුවපර මනස YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුවේ මේ මානසික රෝගයක් වන බින්නෝන්මාදය කියන රෝගී තත්ත්වය ගැන. ඉතින් ඊට කලින් කියන්න ඕනි මේ මානසික රෝගී තත්ත්වයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක. එතකොට අපිට ඉස්සෙල්ලාම මේ මානසික රෝග ගන්නකොට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සයිකෝසීය රෝග, අනිත් එක තමයි නියුරෝසීය රෝග. එතකොට මේ සයිකෝසීය රෝග කියලා හඳුන්වන්නේ මේ මොළේ රසායනික වෙනස්කම් නිසා ඇතිවන මානසික ආබාධ. ඒ වගේම නියුරෝසීය රෝග කියලා හඳුන්වන්නේ මානසිකව ඒ කියන්නේ මොළේ කිසිම රසායනිකයක් වෙනස් නොවි ඇතිවන සුළු මානසික ගැටලු තමයි නියුරෝසීය රෝග කියලා හඳුන්වන්නේ. ඉතින් මේ බින්නෝන්මාදය කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ සයිකෝසීය රෝග ගණයට. ඒ කියන්නේ අපේ මොළේ තියෙන ඩෝපමින් කියන රසායනිකයක්. ඒ රසායනිකයේ අසමතුලිත වීම නිසා තමයි මේ රෝගය වැළඳෙන්නේ. මේ රෝගීන්ගෙන් දකින්න පුළුවන් විශාලතම ප්‍රධානම ලක්ෂණය තමයි මේ රෝගීන් සිහින ලෝකයේ යථාර්ථයක් ලෙසත් යථාර්ථ ලෝකයේ සිහින ලෝකයක් ලෙසත් දකින්න. ඒ වගේම තමයි මේ බින්නෝන්මාද රෝගීන් තුල විෂාද රෝගියෙකු තුල දකින්න පුළුවන් ලක්ෂණ සියල්ලම වගේ දකින්න පුළුවන්. මම විෂාදය ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් විෂාදය ගැන බලලා ඒ රෝගී මේ ලක්ෂණ ටිකත් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ බින්නෝන්මාද රෝගියෙක් තුලින්ම විද්‍යාමාන වෙන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මායාවන්, අනිත් එක තමයි භ්‍රාන්ති. මේ මායාවන් කියන එක විස්තර කරන්න අපි උදාහරණ විදියට ගත්තොත් තමන්ගේ සිතුවිලි වෙනත් පුද්ගලයෙකු දන්නා බව වගේ දේවල් හැඟෙන. ඒ වගේම තමන්ගේ සිතුවිලි චන්ද්‍රිකාවක් විසින් පාලනය කරන බව. තමන් පසුපස කවුරු හරි පිරිසක් ලුහු බඳිනවා වගේ. තමන් ආහාරයට ගන්න දේවල් වලට කවුරුන් හරි වසවිස දමන බව. තමන් පිළිබඳ අන් අය කතා කරන බව. තමන් දෙවියන්ගේ නියෝජිතයෙක් බව. ඔන්න ඔය වගේ මායාත්මක දේවල් මේගොල්ලෝ හිතනවා. ඒ වගේම භ්‍රාන්තීන් වගේ දේවල් වලට උදාහරණ විදියට ගත්තොත් මේක අර උත්තේජනයකින් තොරව නිකම්ම මේ අපේ මේ පංචේන්ද්‍රයන්ට දැනෙන සංවේදනයන් තමයි මේ භ්‍රාන්තීන් කියලා හඳුන්වන්නේ. මේක ඉන්ද්‍රිය පහ හරහාම වෙනවා. මේක තවදුරටත් විස්තර කරන්න උදාහරණ විදියට ගත්තොත් දැන් මේ ඇස ගත්තොත් විවිධ රූප දර්ශනය වෙන බව. ඒ වගේම කන විවිධ ශබ්ද අපිට ඇහෙන බව. ඒ වගේම නාසය විවිධ ගඳ සුවඳ දැනෙනවා වගේ. ඊට පස්සේ දිව විවිධ රසයන්, තිත්ත, පැණි රස නිකම්ම දැනෙනවා. ඒ වගේ සමෙහි නලියන ස්වභාවයන්, වේදනාවන්, ඒ වගේ ස්පර්ශය දැනෙන්න ගන්නවා. හොඳට මතක තියාගන්න මේ දේවල් වෙන්නේ කිසිම උත්තේජනයකින් තොරව. නිකම්ම අපි කියන්නේ ඒ වගේ දේවල් දැනෙන්න, පේන්න, හෙන්න ගන්න එක තමයි මේ භ්‍රාන්තීන් කියන්නේ. ඒ වගේම මේ බින්නෝන්මාද රෝගීන්ගේ තව දකින්න පුළුවන් ලක්ෂණය තමයි මේගොල්ලෝ කතා කරනකොට අසාමාන්‍යයි. නිකන් අසංවිධානාත්මක බවක් තමයි දක්නට හම්බෙන්නේ. ඒ වගේම වුන් නිකන් එකම ඉරියව්වකින් සිටින අවස්ථා තමයි ගොඩක් දකින්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ගොඩාක් හුදකලාව ඉන්න කැමති. ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන භයානකම පැත්ත තමයි මේගොල්ලෝ සියදිවි විනාශා ගන්න පෙළඹෙන අවදානම ගොඩක් වැඩි. ඉතින් මේගොල්ලොන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිකාර අවශ්‍යයි. ඒ අතර ඖෂධ ප්‍රතිකාර, විද්‍යුත් කම්පන ප්‍රතිකාර, ඒ වගේම මේ රෝගීන්ට ප්‍රතිකාර වලට අමතරව මේගොල්ලෝ රැක බලා ගන්නකොට ඒක නිසියාකාරව සිදුවීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ඉතින් මම අද කතා කරේ මේ බින්නෝන්මාදය කියන මානසික රෝගී තත්ත්වය ගැන. මේක බහුලව දකින්න පුළුවන් රෝගී තත්ත්වයක් නොවුනත් මේක තියෙනවා ඇත්තටම. ඉතින් මෙහෙම රෝගියෙක් හඳුනා ගන්න අපි මේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ පිළිබඳ දැනුවත් කෙනෙක් විසින් බින්නෝන්මාද රෝගියෙක් රැක බලා ගන්න එක ඇත්තටම රෝගියාටත් හරිම පහසුයි සහ රැක බලා ගන්න කෙනත් අර කම්පණයටපත් වෙන ස්වභාවය අඩුයි. මොකද රෝගියා රෝගය පිළිබඳ දැනුවත් නේ. එතකොට ඒ නිසා ඉතින් ඕගොල්ලෝ මේ මානසික රෝග ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. මොකද මානසික රෝග ගොඩාක් සමාජයෙන් අර සැඟවිලා වගේ තියෙනවා. ඉතින් දන්නේ නැහැ රෝගයක් කියලා. මානසික රෝගයක් කියලා හඳුනා නොගන්නා නිසා සමහර විට අර ගැටීම් ඇති වෙනවා. ඒ නිසා ඉතින් මේව දැනගෙන මේගොල්ලන්ව ප්‍රතිකාර වලට යොමු කරන්න කියන එක තමයි මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ. අද බොහොම කෙටි මාතෘකාවක් කතා කරේ. හැබැයි ගොඩක් වැදගත් මේ බින්නෝන්මාදය කියන රෝගී තත්ත්වය ගැන දැනගෙන ඉන්න එක. ඉතින් ඒ හින්දා මම අදට එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.